සුබ දවසක් වේවා යාළුවනේ. මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ නියපොතු සවුත් වෙන එක සහ නරක් වෙන එකට සහ යටිපතුල් පැලෙන එකට විසඳුමක් වශයෙන් తాවකාලික විසඳුමක් වශයෙන් අපි ඒකට භාවිතා කරනවා සුදු ලුණු. මම සුදු ලුණු බික් 3ක් අරන් තියෙනවා. ඒක හොඳට කොටා ගන්න ඕනේ. මේක ඔයාලට කැමති නම් බෙන්ඩර් කරගන්නත් පුළුවන්. මම මේක හොඳට කොටා ගන්නවා. මේ ආකාරයට හොඳටම කොටා ගන්න ඕනේ. මේක අර අපිට තියරයක් වගේ හැදෙනකම් මේ ආකාරයට කොටාගත්ත සුදු ලුණු ටික වෙනම අපි මේක එක්කහුව කරලා වෙනම භාජනයකට දා ගන්න ඕනේ. මොකද මේ බෙහෙත හදාගන්න බෑ අපි වෙනම මේකට තව ಜಾති දෙකක් වගේ තමයි වැටෙනවා. ඒකින්ද අපි මේක වෙනම භාජනයකට දා ගන්න ඕනේ. මේ ආකාරයට දාගත්ත භාජනයට අපි කහ ටිකක් එක්කහුව කරන්න ඕනේ. කහ ඊට පස්සේ ලුණු ටිකක් ඊට පස්සේ අපි මේක හොඳට කවලම් කරගන්න ඕනේ. මේ කහයි ලුණුයි සුදු ලුණුයි මේ බෙහෙත තමයි මේකට අදාළ වෙන්නේ. මේක විසක් එහෙම වෙන්නේ නැහැ කිසිම. මොකද මේ සුදු ලුණු හැම දෙයකටම භාවිතා කරන දෙයක්. ලුණු කහ හැම දෙයකටම භාවිතා කරන දෙයක් තමයි අපි භාවිතා කරන්නේ. වෙන කිසිම දෙයක් මේකට භාවිතා කරන්නේ නැහැ. මේ විදිහට මේක හොඳට කවලම් කරගත්තට පසු අපිට සාමාන්‍ය අපේ ඇඟිල්ල සවුත් වෙලා තියෙනවා නම් නියපොතු සවුත් වෙලා තියෙනවා නම් එතනට හොඳට මේක තියා ගන්න ඕනේ. මේක මේ විදිහට තියා ගන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් සතියකට දවස් දෙකක් විතර වගේ කරා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේක මේ හොඳ බෙහෙතක්. ඊට පස්සේ මේක අර ඉස්ම ටික හොඳට උලා ගන්න ඕනේ හින්දා අපි මේක ඉටි කොලයකින් හොඳට උතා ගන්න ඕනේ. මේක මෙහෙම උතාගෙන මේක මගේ වීඩියෝ එකක් ඉන්න තමයි මේ. නැත්තම් මේක ඔයාලා හොඳට ගැට ගහගෙන මේක සාමාන්‍යයෙන් රෑ වගේ මේක කරා නම් උදේ වගේ අයින් කර ගන්න ඕනේ. දැන් මම ඔයාලට කියලා දෙන්නේ යටිපතුල් පෙරෙන එකට. මේකට අපි භාවිතා කරන්නේ එදිනදා භාවිතා කරන ඉටිපන්දම්. සාමාන්‍යයෙන් මම මේක දවස් 2කට වගේ තමයි මේ ගන්නෙ. මොකද මේ ඉටිපන්දම් කියා එකට වැඩි දවස් තියාගන්න බෑ. මොකද ඒක හයි වෙන හින්දා මේ ප්‍රමාණය දවස් 2කට විතර ප්‍රමාණයක් තමයි මම මේ අරන් තියෙන්නේ. දැන් මේකට අපි භාවිතා කරන්න ඕනේ සාමාන්‍යයෙන් ඔලිව් ඔයිල් භාවිතා කරන්නත් පුළුවන්. මම නම් භාවිතා කරන්නේ පොල් තෙල් තමයි. මේකට පොල් තෙල් තේ හැඳි දෙකක් විතර මම දා ගන්නවා. දවස් 2කට අදාළ වෙන විදියට ඔයාලට කැමති විදිහකට ඕන තරම් ප්‍රමාණයක් මේක හදා ගන්න පුළුවන්. අපි මේක දිය කරගන්න බෑ. ඒකින්ද මම මේකට ලිප තමයි භාවිතා කරන්නේ. ඔයාලට ගෑස් එකක් උනත් භාවිතා කරන්න පුළුවන්. තමාරක් කට්ටිය මේක භාවිතා කරනවා වතුර එකක් ටච් කරලා ඊට පස්සේ වතුර එකට මේ භාජනයක් තියලා ඒ තීන මද රසයෙන් මේක දිය කරගන්න පුළුවන්. මම එහෙම කරන්නේ නැහැ. මොකද මම භාවිතා කරන්නේ මේ ආකාරයට තමයි. මේක ටික වෙලාවක් යනකොට මේක හොඳට දිය වෙනවා. දිය වුණාන් පස්සේ මේක වැඩි වෙලාවක් මේක තියාගන්න එපා. මේක පොඩ්ඩක් නිවෙන්න ගමන්ම මේක භාවිතා කරන්න. බලමු මේකේ ටික වෙලාවක් ගියාම මොන වගේ පේනව නේද යාළුවනේ. ටිකින් ටික අර ඉටිපන්දම් ටික දිය වෙන ආකාරය මේ දැන් හොඳටම දිය වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහ තමයි දැන් තියෙන්නේ. සාමාන්‍ය ඔයිල් එකක් වගේ තමයි මේක. ටික වෙලාවක් යනකොට මේක හොඳට හයි වෙනවා. හයි වෙන්න ඉස්සෙල්ලා අපි මේක භාවිතා කරන්න පුළුවන් ඕනේ. මේ තියෙන්නේ විනාඩි 2-3කට විතර පස්සේ මේක සාමාන්‍යයෙන් වලට හයි වෙලා ටික සාමාන්‍ය විනාඩි 2-3ක් යනකොට කොහොමත් මේක හයි වෙනවා. ඒක නිසා ඔයාලා නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. මේක රත් කරා නම් මේක ආයෙත් අර තිබිච්ච විදිහම වෙනවා.
දැන් මම මේ පෙන්වන්න වැඩගත්තේ මේ පේනව නේද මේ මම අර කීම් එකක් ආකාරයට වගේ තමයි මේක තියෙන්නේ. සාමාන්‍ය වැස්ලින් වගේ තමයි. මෙන්න මේ විදිහට මයාගේ කකුලම පෙළීගෙන එන නිසා තමයි මම මේක වැඩිපුර භාවිතා කරන්නේ. මේක සාමාන්‍යයෙන් සතියකට දෙපාරක් වගේ භාවිතා කරනවා නම් ඔයාලට ගොඩක් හොඳයි. අර මුලින්ම මේක එන කකුල් පෙළීගෙන එනවා කියලා දැනගත්තාම මේක භාවිතා කරනවා නම් තවත් හොඳයි. ඒක නිසා තමයි මම මේක භාවිතා කරන්නේ. සාමාන්‍යයෙන් මේක වෙන අය නම් සැලුන් වලට ගිහිල්ලා කපලා ඒව දේවල් තමයි කරන්නේ. මේක එහෙම කරන්න ඕනේ මේ දෙයට. සාමාන්‍යයෙන් අපි මෙන්න මේ වගේ වතුර එකක් ගන්න ඕනේ, උණු වතුර එකක්. උණු වතුර නිවලා අපි අපේ කකුල් දෙක දාන් ඉන්න ඕනේ මේකට. ඒක නිසා අපි නිවිච්ච වතුර එකට සාමාන්‍යයෙන් ලුණු මේස හැඳි දෙකක් විතර අපි අරගෙන මේකට දා ගන්න ඕනේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් දෙහි ගෙඩියක් ගන්න ඕනේ. දෙහි ගෙඩියක් අරන් හොඳ බෑදයක් අරන් මේක හොඳට මේක මිරික ගන්න මේකට. යාළුවනේ කිසි දෙයකට බය වෙන්න එපා මේකෙන්. කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ ආකාරයට අනිත් බෑයත් මම මේකට මිරික ගන්නවා. හොඳට මේක කවලම් කරගෙන ලුණු ටික දිය වෙනකම් මද රස්නේ තියෙන්න ඕනේ අනිවාර්යෙන්. සාමාන්‍යයෙන් මේ විදිහට දාගෙන විනාඩි 10ක් විතර වගේ තියාගෙන හිටියනම් හොඳටම ඇති. මොකද අර තියෙන ලුණුයි දෙහි මිශ්‍ර වෙලා අර කකුල් දෙකේ තියෙන විස බීජ සේරම නැති කරනවා. ඔයාලට දවසකට පුළුවන් නම් මෙන්න මේ විදිහට කොමාරික කැල්ලක් අරන් කකුල් දෙකේ ගා ගන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා නම් අර තෙල් මොනවා හරි තෙල් අරන් කකුල් සාත්තු කරගන්න. ඒක දිනපතා කරනවා නම් හොඳයි නින්දට යනකොට. හැමදාම වගේ කරනවා නම් හොඳයි. මගේ මම ඔයාලට මේ ගෙනාව වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් මට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ. ඔයාලට සුබ දවසක් වෙනවා.